අයියෝ ඔය වගේ කිරීම එකක් ගත්තේ. කහ ටිකක් අමරලා ගෑවනම් ඉවරයිනේ. පරණ උදවිය ලස්සන උනේ ඕව ගාලා ඕන කුණුනා. ඔයාගේ කතාව නම් හරියටම හරි. ඊට පස්සේ මං කහ විතරමයි සුදු වෙන්න ඕන නම් ගන්නෙ. හා. ඒ මොකද එකපාරටම ආයෙත් දුවන්නේ? මොකද වෙලා තියෙන්නේ? මේ කිරිම් එක කුණු බක්කියට දාන්න. දෙඩවිල නවත්තලා ගිහලා තිරිඟු ටික අඹරනවා. මොනවා? දැන් පුළුවන්ද? නෝනා. ඇඳුම් ටික හොදලා අතු ගන්නක් තියෙනවා. ඒ මදිවට හැම වැඩම මට කියනවද? ලේලි වැඩකාරිය අතර වෙනසක් නැද්ද? බලාපල්ලකෝ. මෙයාගේ කටේ තියෙන ආඩම්බර විතරක්. ගිහිල්ලා අපහු එන්නේ නැතේ. ඔයා මං ගැන වද වෙන්න ඕනේ නැහැ. මං වද වෙන්නේ ඔයා ගැන ස්වප්නා. සල්ලි කියන්නේ මොනවද? මේ තියෙනවා මේ නැති වෙනවා. ඔයාට එහෙම උමනාවක් ආවනම් ඇයි ඔයා මෙහෙට ඇවිල්ලා රත්තරන් බඩු ගස් කලේ? එහෙම කරන්න තිබ්බ හේතුව මොකද්ද? සුරාජ්ගේ මල්ලි රෝහිත් එයා වැඩ කරන්නේ තේ බැංකුවේමයි. මං එයාගෙනුයි දැනගත්තේ. ස්වප්නා මේකයි මම මෙහෙන් පොඩි ගියක් ගත්තොත් හොඳයි කියලා හිතුවා. ඉතින් සල්ලි ඕන කලේ ඒකට. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඔය හැමදේම ඉක්මනට හරියයි. හැබැයි මම වගෙන් අහන්න යන ප්‍රශ්නෙට ඔයා මට කෙලින් උත්තරයක් දෙන්න. මට ඒ වෙලාවේ ඕගොල්ලන්ගේ ගේ ඇතුළට එන්න නොදෙන්න තරම් ඇත්තටම මොකද්ද ඒ වෙලාවේ ඇති වෙලා තිබුණු ප්‍රශ්නේ? ඒ ගැන කියන්න බැරි කමක් නැහැනේ. මං වගේ අයියා. ඒ ගැන මට කියන්න නැතුව ඔයා කාට කියන්නද ස්වප්නා? කාටවත් මං ඒ ගැන කියන්නේ නැහැ අයියේ. කොහොමද කියන්නේ? ඔයා හොඳට හොයලා බලලානේ මාව ඒ ගෙදරට කසාද බඳලා දුන්නේ. කොහොමද එහෙම එකේ කියන්නේ? අනිත් එක මොනවා කියන්නද? ඔයා ලෝන් එක ගත්ත පේපර්ස් වල ෆොටෝකොපි එකක් මට ඕනේ. ඒක කියන්නේ මං ආවේ. පේපර්ස් වල ෆොටෝකොපිය? අයියේ ප්ලීස්. ස්වප්නා එක පාරක් ඔයාගේ හැම තරහක්ම හැම කේන්තියක්ම පැත්තකින් තියලා එක විනාඩියකට මම ඔයාගේ පරණ හිටපු අයියා කියලා හිතලා හැම දෙයක්ම මට කියන්න පුළුවන් නේද? අයියේ මට ඒ පේපර්ස් වල ෆොටෝකොපි එකක් දෙන්න. ඒ ටික අර මට මේ වෙලාවේදී වෙන කිසිම දෙයක් ඔයාට කියන්න බෑ. ස්වප්න මට ඒ පේපර්ස් ඔයාට දෙන්න බැරි කමක් නැහැ. ඒත් ස්වප්න එක පාරක් අයියේ ප්ලීස්. හරි. ඔයා මට මුකුත් කියන්නේ නැහනේ. ස්වප්නා මම හෙට වැඩ වගේක් කරගන්න යනවා. මම ඔයාවත් එක්කගෙන යන්න. එතකොට අපිට පුළුවන් US වීසා හදාගන්න ෆෝම් ටික පුරවලා දීලා ටිකට් එක හදාගන්න. එහෙම කළොත් එහෙම ඔයාටත් මාත් එක්ක යන්න පුළුවන්. ස්වප්නා අයියේ මං ඔයාට කලිනුත් පැහැදිලිවම කිව්වා. ආයෙමත් සැරයක් කියනවා. ඒක දැන් මගේ පවුලේ ප්‍රශ්නයක්. ඒ හින්දා ඇත්තට මේ ප්‍රශ්න වලට අත දාන්න ඔයාට කිසිම අයිතියක් නැහැ. එක සැරයක් මීට කලිනුත් ඔයා මගේ ජීවිතය ගැන තීරණයක් කරගත්තා. ඒකෙන් වෙච්ච දේ දැන් ඔයාට පේන්නම තියෙනවනේ. මේ පාර නම් මගේ ජීවිතය ගැන තීරණයක් ඔයාට ගන්න තියන්නේ. ඒ වගේම අයියේ මං ඔයාට බරක් වෙන්නෙත් නැහැ. කරදරයක් වෙන්නෙත් නැහැ. ඔයා වද වෙන්න එපා.
හරි වැරද්ද මොකක් වුණත් අයියේ ඒක තීරණය කරන්නේ මම. මං ඔයත් එක්ක යන්න එන්නේ නෑ අයියේ. හරි. ඔයා මට මුකුත් කියන්නේ නෑනේ. කියන්න එපා. මම අතක යන්න ඉන්නෙත් නෑනේ. එන්නත් එපා. ඒත් ඒකෙන් හැම ප්‍රශ්නයක්ම විසඳනවද? අම්මා දීපු දවස් 15 තව බොහොම සුළු කාලයක් ඉතුරු වෙලා තියෙන්නේ. ඒක ඉවර වුණාට පස්සේ එයා එක මොහොතක්වත් ඔයාව ওই ගෙදර තියාගන්නේ නෑ. ගෙයින් ඇදලා එළියට දායි.